ටයිටැනික් නැවේ ශාපලත් සිතුවම. ඔබ දන්නවද ටයිටැනික් නැව මුහුදුබත් වෙන්නට කලින් එහි තිබුණු අද්භූත චිත්‍රයක් ගැන. ඒක නැව එක්කම මුහුදුබත් වුණා. ඒත් ඒක ඇත්තටම අනාගතය ගැන පුරකථනය කළාද. මේ කතාවේ කේන්ද්‍රය වන්නේ මේරි ජෝසෙෆ් බ්ලොන්ඩෙල් නම් ප්‍රංශ කලාකරුවා 1814 දී නිර්මාණය කළ ලා කර්කසියානේ එව් බෙයින් කියන චිත්‍රයයි. මේක විසිතුරු ලී රාමුවකින් සකසා තිබුණා. මේ චිත්‍රය මිලදී ගත්තේ ප්‍රංශයේ ධනවත් ව්‍යාපාරිකයෙකු ඇඩොල්ෆේ සීල්ෆීල්ඩ් විසින්. ඔහු 1912 අප්‍රේල් මාසයේදී මේ චිත්‍රය අරගෙන ටයිටැනික් නැවේ නැගුණේ නවලෝකයේ ප්‍රදර්ශනයකට ගෙනියන්න. සාල්ෆෙල්ඩ් පළමු පන්තියේ මගේ. ඔහු මේ චිත්‍රය තැන්පත් කරලා තිබුණේ නැවේ ගමන් මළු කාමරේ. අවසනාවකට 1912 අප්‍රේල් 15 වෙනිදා ටයිටැනික් නැව අයිස් කන්දක හැප්පිලා මුහුදුබත් වෙනකොට ඔහු දිවි බේරගත්තත් මේ වටිනා චිත්‍රය නැව එක්ක මුහුදුබත් වුණා. කතාවේ අද්භූතම කොටස ආරම්භ වන්නේ දැන්. චිත්‍රය නම නැවතත් බලන්න. ලා කර්කසියානේ එව් බෙයින්. ඒකේ තේරුම නාන තටාකයේ සිටින චාර්කස් කාන්තාව කියන එකයි. ඒත් සමහර කලා විචාරකයෝ කියනවා ඒක ඇත්තටම අයිස් කුට්ටියේ සිටින කාන්තාව කියන එකට සමාන શબ્දයක් තියෙනවා කියලා. දැන් හිතන්න 1814 දී අඳපු මේ චිත්‍රයේ ජලයේ සිටින කාන්තාව අයිස් කුට්ටියක් නිසා මුහුදුබත් වුණු නැවක හිටියා. මේක හම්බයක්ද? එහෙම නැත්නම් මේ චිත්‍රය ටයිටැනික් නැවේ ඉරණම කලින්ම පුරෝකථනය කළාද? මේ කතාව ගැන ඔයා මොකද හිතන්නේ? ඔයාට අලුත් අදහසක් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. මේ වීඩියෝට ලයික් එකක් දාලා යාළුවොත් එක්ක ෂෙයා කරන්න. තවත් මෙවැනි අద్භූත කතා දැනගන්න අපේ පිටුව ෆලෝ කරන්න.